ආයුබෝවන් අනු එම්එම්ආ channel එකට ඔයාලවදත් ආදරෙන් පිළිගන්නවා. අද මම අරන් ආවේ ගෙදර තියෙන සරල කලමනා භාවිතා කරලා මේකරල් කරියක් ඉතාමත්ම රසට සුවඳට කොළපාට රැකෙන ආකාරයට උයාගන්න විදිහ. ඉතින් බත්පතට අලුත්ම රසයක් එකතු කරගන්න මේ විදිහට මේකරල් කරිය හදලා බලන්න. මම මුලින්ම මේකරල් ටික හොඳට හොදලා අවශ්‍ය ප්‍රමාණයට කෑලි වලට කඩාගෙන භාජනයකට දාගන්නවා. දැන් රතු ලුණු ගෙඩි 4-5ක් කපලා එකතු කරගන්නවා. සුදු ලුණු බික් 4ක් වගේ තලලා එකතු කරගන්නවා. අමු මිරිස් කරල් 2ක් කපලා එකතු කරගන්නවා. කරපිංච ටිකක් කුරුඳු පොත්තක් එකතු කරගන්නවා. දැන් කහ කුඩු ස්වල්පයක් එකතු කරගන්නවා. අමු 3-5 තේ හැඳි එකක් වගේ එකතු කරගන්නවා. අබ කුඩු තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. පුළුවන් නම් අබ කුඩු අනිවාර්යයෙන්ම එකතු කරගන්න. එතකොට මේ කරියක වෙනස්ම රසයක් ලැබෙනවා කරියකට. ගම්බිරිස් කුඩු තේ හැඳි කාලක් වගේ එකතු කරගන්නවා. ගම්බිරිස් කුඩුත් අනිවාර්යයෙන්ම එකතු කරගන්න. දැන් රස අනුව ලුණු එකතු කරගත්තා. දැන් උළුහාල් තේ හැඳි භාගයක් වගේ එකතු කරගන්නවා. පොල් තෙල් තේ හැන්දක් වගේ එකතු කරලා හොඳින් අතින් කලවම් කරගන්න. හොඳට මිශ්‍ර කරගන්න. දැන් මේ වෙලාවේදී වතුරවත් පොල් කිරිවත් එකතු කරන්නේ නැතුව ලිපේ තියලා ගින්දර අඩු කරලා පියනකින් වහලා උයා ගන්නවා. මේ බලන්න විනාඩි 2-3ක් වගේ යනකොට මේකරල් වලින් වතුර හැදිලා ඔයාලට පේනව නේද? මෙන්න මේ වෙලාවේදී කරෝල කෑල්ලක් එකතු කරගන්න. එතකොට වෙනස් හරිම සුවඳයි, ඒ වගේම හරිම රසයි මේ කරි එක. ඉතින් සුවඳක් ගන්න, ඒ වගේම රසයක් ගන්න තමයි කරවල එකතු කරගන්නේ. කරවල වලට අකමැති කෙනෙක් ඉන්නවනම් කරවල එකතු කරන්න නැතුව හදන්නත් පුළුවන්. දැන් වතුර ටික හිඳනකම් උයාගමු. දැන් හරි ඔයාලට පේනවා ඇති වතුර ටික හිඳිලා. මේ වෙලාවේදී උකු පොල් කිරි එකතු කරගන්න. ඉතින් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට උකු පොල් කිරි එකතු කරගෙන ඊට පස්සේ හොඳට උතුරනකම් හැඳි ගාමින් උයා ගන්න. ඉතින් අනුවෙන්මා channel එකේ වීඩියෝ බලන්නේ තාමත් subscribe නොකර නම් subscribe කරලා මට උදව්වක් දෙන්න කියලා ආදරණීය ඉල්ලීමක් කරනවා. ඉතින් ඔයාලා දාන like එක, comment එක මට ගොඩාක් වටිනවා. like එකක් දාන, comment එකක් දාන, තව කෙනෙකුට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ කරි එක ඉතාමත්ම රසවත් සුවඳවත් කරි එකක්. මේකරල් නොකන අය පවා කනවා ඒ තරම්ම රසවත්. ඉතින් නැවත හමු වන තුරු පරිස්සමින් සතුටින් ඉන්න.